කොහොමද මගේ යාළුවන්ට ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඔයාලා දැනටමත් දන්නව ඇති අද මම මොකක් ගැනද කතා කරන්න හදන්නේ කියලා. ඉතින් අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න නේද? ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මට මේක පෞද්ගලික අත්දැකීමක්. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ වගේ වීඩියෝ එකක් කරන්න දාන්න හිතුවේ. මොකද අපි හැමෝම කැමතිනේ ලස්සන වෙන්න. ඉතින් අපි දෙයක් ගන්නකොට ඒක හොඳද කොහොමද කියලා ටිකක් හොයලා බලලානේ අපි ටිකක් නෙමෙයි හොඳටම හොයලා බලලානේ අපි මිලදී අරගන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් ඔයාලට කරලා දැම්මොත් කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මම ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. මේක මම සල්ලි දීලා මට ලැබුණු ප්‍රතිඵල ගැන ඔයගොල්ලන්ව දැනුවත් කිරීමක් විතරයි. මම මේක මෙලදී ගන්නකොටත් මම ගොඩාක් මේ හෙව්වා YouTube එකේ TikTok එකේ සෝෂල් මීඩියා වල සෑහෙන්න හෙව්වා මේක කොහොමද මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයිද රිසල්ට් තියෙනවද මගේ ප්‍රශ්නෙට මට විසඳුමක් හම්බ වෙයිද කියලා ගොඩක් හොයලා බලලම තමයි මම මේක ගත්තේ. ඉතින් ඒ නිසා මං හිතුවා ඔයාටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මේ ගැන හොයන කෙනෙකුට ඇත්තටම වටිනවනේ. ඒ හින්දා ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයා තාම මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මම කතා කරන්නේ මෙන්න මේ සීරම් එක ගැන. මේ සීරම් එක හරිම හොඳයි ළමයි. මේක මම පාවිච්චි කරන්න අරගෙන දැන් හරියටම මාස එකහමාරක් වෙනවා. දැන් මාස දෙකකට කිට්ටු වෙගෙන තමයි එන්නේ. එතකොට මෙන්න මෙච්චරයි මේ ප්‍රමාණයක් මම පාවිච්චි කරලා තියෙනවා මේ. ඇත්තටම මේකේ පුංචි ප්‍රමාණයක් යන්නේ අපේ මූණට ඩ්‍රොප්ස් 4ක් තියන්න තියෙන්නේ. මෙතෙන්ටයි 4ක් තිබ්බා නම් ඇති මුළු මූණම ඔයගලන්ට ඇප්ලයි කරගන්න පුළුවන්. හරිද? ඇත්තටම මේක මම පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා. මම මේ වගේ ප්‍රොඩක්ට් එකකට යන්න හේතුව මට මීට මාස 3කට විතර කලින් පැපොල හැදුනා. චිකන් පොක්ස් කියලා කියන්නේ පැපොල හැදුනා. ඉතින් මට මීට කලින් පැපොල හැදිලා නැහැ කවදාවත්ම. හැදිච්ච කෙනෙක් මම දැකලත් නැහැ. ඉතින් ඒක හැදුනට පස්සේ මේ මට ඇත්තටම බය හිතුණා මට වෙච්ච දේවල් වලට. මගේ මුළු මූණෙම ගෙඩි දාලා මගේ මුළු ඇඟේම ගෙඩි දාලා ඊට පස්සේ ඒවා සනීප වෙනකොට මගේ මුළු ඇඟම මේ තැන් වල පැල්ලන් එන්න පටන් ගත්තා. පැල්ලන් ඇති වුණා. ඉතින් මම සමහරක් ඒවා කැඩුවා. ඊට පස්සේ ඒ තැන් වල කළු පාට වෙන්න පටන් ගත්තා. ඔයගොල්ලෝ දන්නව ඇතිනේ මේ පැපල හැදිච්ච කෙනෙක් නම් ඔයා දන්නව ඇති කොහොමද ඒක මේ ඇඟේ අපේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම බය වෙලා හිටියේ. ඊට පස්සේ මේ මගේ මුළු මූණෙම ඒ වගේම බඩේ පපුවේ මේ ඇඟේ අත්වල හැමතැනම මගේ ගෙඩි දාලා තිබුණා. ඊට පස්සේ ඒවෙන් කැලල් ඇති වුණා ඒවා හොඳ වෙනකොට. ඉතින් මේ දැන් නම් මේ ඇඟේ කැලල් මැකිලා ගිහිල්ලා තියෙනවා. මම මේ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා. ඉතින් මම ඔයාලට ඒකත් පස්සේ කියන්නම්. ඒ වගේම තමයි මේ ඊට පස්සේ මගේ මේ මූණේ විශේෂයෙන්ම අපි කොහරි යනකොට හරි එළියට යනකොට හරි අපේ මූණ ඉස්සෙල්ලාම කවුරු හරි දකින්නේ. ඉතින් ඇත්තටම මගේ මූණේ මේ ඉන්න මෙතන වලට පේනවා ඇති ලොකු වලක් වගේ හැදිලා මේ තදට කළුවට තමයි මේ පැල්ලම තිබුණ වලට පේනවා ඇති. මේ ඊට පස්සේ මෙන්න මේ කට දෙපැත්තේ ඒ වගේම මෙන්න මෙතන තව චුට්ටක් තියෙනවා. මෙහෙම මගේ මූණේ තැන් වල පැල්ලන් තිබුණා. ඊට පස්සේ මම ඇත්තටම ක්‍රීම් එකක් හරි මොකක් හරි හොඳ දෙයක් තියෙනවා නම් අරගෙන පාවිච්චි කරන්නම් කියලා මට ඒක සනීප වෙලා මට පැපොල සනීප වෙලත් මම මාසයක් විතර හිටියා. ඊට පස්සේ තමයි ප්‍රොඩක්ට් එකකට මේ යන්න ඕනි කියලා හිතුනේ. මොකද මූණ කැතයි මූණේ තැන් වල පැල්ලන් තිබුණා. ඒ නිසා මොකද මගේ මූණේ කුරුල්ලේ ලප කැලල් ඇත්තටම නැහැ. කුරුල්ලේ එන්නේ අඩුවෙන්. ඉතින් ඒ හින්දා මේ තමයි මම මේ ප්‍රොඩක්ට් එකට ගියේ. ගොඩක් වෙන රටවල් වල මේ පාවිච්චි කරපු අයගේ රිසල්ට් මම බලලා මේක හොඳයි කියලා හිතුන හින්දා තමයි මම මේක ගත්තේ.
ඊට පස්සේ මම මේක දවසට එකපාරක් රැට විතරක් මම ඩ්‍රොප්ස් 4ක් මූණේ තියලා ඒ කැලල් තියෙන තැන වැඩිපුරම ඒක හොඳට මේ මූණේ ගාලා මම මේ ඩ්‍රොප් එක තියන්නෙත් මෙතන මේ කැලල තියෙන තැනට දාලා හොඳට ඒක මූණෙම ඇප්ලයි වෙන විදිහට මුළු මූණෙම ගා ගන්නවා. ඊට පස්සේ හොඳට ඒක මූණට උරා ගන්නවා. කිසිම කරදරයක් නැහැ. මේකේ සුවඳකුත් නැහැ. හරිද? ඉතින් හරිම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයගොල්ලෝ රැට පාවිච්චි කරනවා නම් ප්‍රතිඵල වැඩි කියලා මට හිතෙනවා. මොකද මම රැට තමයි පාවිච්චි කරේ. රැට ඇඟ හොදලා හොඳට මූණ හොදලා හොඳට තෙත මාත්තු කරලා මේක ඔයාලා ගන්න. ඊට පස්සේ කිසිම දෙයක් ආයි මූණේ ගන්න එපා. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ නයිට් ක්‍රීම් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ රැට මේක විතරක් පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට මේ මූණේ කැලල් තියෙනවා නම් ලප කැලල් ගොඩක් තියෙනවා නම් මේක විතරක් පාවිච්චි කරලා බලන්න. අනිවාර්යයෙන්ම මාසයක් යනකොට ඔයාලට මේ ඇත්තටම ඔයගලන්ට මූණේ වෙනසක් දැනෙනවා. හැබැයි සුදු නම් වෙන්නේ නැහැ. ඔයාලා සුදු වෙන්න දෙයක් හොයනවා නම් මේකෙන් සුදු වෙන්නේ නැහැ අපේ මූණ. මේ ඒ කියන්නේ හරීම පැහැපත් වෙනවා මූණ. ඔයගලන්ගේ මූණ එක පාටකට එනවා. මගේ ඇස් යට එහෙම කළු නැහැනේ. හරිද? මම මේක මේ ගාන ගමන් මේ ප්‍රදේශෙත් මෙහෙම ගා ගන්නවා. මුළු මූණෙම මේ කට වටේ හැමතැනම මේක මම පාවිච්චි කරනවා. මම මොකු නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මේක ගාන නිසා. එතකොට ඇත්තටම මේක දැන් මම මාස එකහමාරක් වෙනවනේ. මාස එකහමාරක් වුණාට මේක මාසයක් වගේ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වේ. අනේ නැහැ. මේක මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේක පාවිච්චි කරලා දැන් මාස එකහමාරක් මෙච්චරයි. හරිද? ඉතින් මේක තව තියෙනවනේ. මේ මුළු බොටල් එකම තියෙනවා. මේක මට තව මාස 2ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද මම මේකේ පොඩි ස්වල්ප ප්‍රමාණයක් ගන්නෙ. ගොඩාක් මූණේ ගන්න අවශ්‍යත් නැහැ මේකේ. කියන්නේ මුළු මූණම වැහෙන්න මේක ගන්න ඕන නැහැ. එහෙම ගෑවොත් නම් මාසින් මේක ඉවර කරන්න පුළුවන්. එහෙම ඕන නැහැ. ඔයාලා මේක මේ ඩ්‍රොප්ස් 4ක් මූණට තියාගන්න. මේ එතකොට ඔයාලට හොඳට නැති. මම මේක ඇරලා පෙන්නන්නම්. මේ බලන්නකෝ. මේ ඒ කියන්නේ මේකේ ලොකු ඩ්‍රොප් එකක් වැටෙනවා අපේ මූණට මේ. ලොකු ඩ්‍රොප් එකක් වැටෙනවා මේ. අනිත් එක තමයි මේකේ මේ දියරය මේ සීරම් එක මේ උකුත් නැහැ වතුර වගේත් නැහැ මේ. පොඩි උකු ගතියක් තමයි කියන්නේ පොඩි මේ නිකන් පොඩි උකු ගතියක් තියෙනවා. වතුර වගේ නෙවෙයි මේක. හරිම ලස්සන පාටක් තියෙන්නේ මේ රෝස පාට. හරිම ලස්සන පාටක් තියෙන්නේ. මේ පාවිච්චි කරනකොට ඔයාලට තේරෙයි මේක මේ කොච්චර හොඳයිද කියලා. අනිවාර්යයෙන් සති 3-4 යනකොට ඔයාලට දැනෙනවා මේක මේ ඔයාලට මූණට වැඩ කරනවා කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මේක පාවිච්චි කරනකොට පළවෙනි දවසේම පාවිච්චි කරන කෙනෙක් මේක මේ මූණේ චුට්ටක් ගොඩක් ගන්න එපා. එක පැත්තක පොඩ්ඩක් ගාලා ටෙස්ට් එකක් කරලා බලන්න. ඔයාලට ඇලර්ජි එකක් මොකුත් තියෙනවා නම් පොඩ්ඩක් ගාලා බලන්න. ප්‍රශ්නයක් නැත්නම් දිගටම මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම පාවිච්චි කරනවා. මට නම් මේක ඇත්තටම හොඳයි. මගේ ප්‍රශ්නෙට මට විසඳුම හම්බ වුණා. මම මේක සමහරක් විට දිගටම පාවිච්චි කරයි. එතකොට මේක මූණේ ලප කැලක් නැති කෙනෙකුට නම් මූණට සීරම් එකක් පාවිච්චි කරන්න ඕනි කියලා හිතන කෙනෙකුට මේක ඇත්තටම හොඳ සීරම් එකක්. මම මේ ඔයගලන්ට මේ වගකීමෙන් කියනවා. ඇත්තටම මේක හොඳයි. මේක පිටරට මේක කොරියාවෙන් එන නිෂ්පාදනයක් නේ. ඉතින් ඒ නිසා මේ බය නැතුව පාවිච්චි කරන්න. පාවිච්චි කරලා මේ ඔයගොල්ලෝ බලන්න රිසල්ට් එක. ඔයාලටත් ඒක දැනෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි මේකේ ඔරිජිනල් එක සහ ෆේක් ප්‍රොඩක්ට් එක කියලා දෙකක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම ඉතින් මම ඔය බලපු හැම වීඩියෝ එකකම මේ YouTube එකේ හිම දාලා තියෙනවා. මේකේ ෆේක් එක කොහොමද ඔරිජිනල් එක කොහොමද කියලා මේ ගොඩක් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් බලන්න. බලලා ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ඔරිජිනල් එක ගන්න. මම මේක ගත්තු page එකේ නම්බර් එක WhatsApp නම්බර් එක මම මගේ description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ නම්බර් එකට කතා කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් තියෙනවා.
ඒගොල්ලෝ ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් තමයි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට එතනින් ඔරිජිනල් ඒවා ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් මේ ගැන මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට මම ඔයාලට ඒකට උත්තර දෙන්නම්. ළඟට ඉන්න ඔයගොල්ලන්ට මේකේ මිලනේ. මේකේ මිල වුණේ 3500ක් වුණා මට මේකේ ප්‍රයිස් එක. මං ගත්තේ 3500කට. මොකද මම තව ප්‍රොඩක්ට්ස් දෙකක් ගෙන්න ගත්තා මේත් එක්කම. ඒගොල්ලෝ මට හින්දා පුංචි මිල අඩු කිරීමක් කරා මගේ සම්පූර්ණ බිලෙන්. ඉතින් මං ඒ ප්‍රොඩක්ට්ස් දෙක ගැනත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද ඒවත් හරිම හොඳයි. ඒවා රිසල්ට් මට ලැබිලා තිනවා. මං ඒකත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ නිසා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඉතින් ඔයාලට දැන් මම මේකේ මිලත් කිව්වා. ගත්තේ කොහෙන්ද කියලාත් මම description එකේ WhatsApp number එක දාලා තියන්නම්. ඔයාලට මේක මේ මම කිව්ව ප්‍රශ්න ඔයගලන්ගේ මූණට තියෙනවා නම් සීරම් එකක් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරලා බලන්න. ඔයගලන්ට රිසල්ට් හම්බ වෙනවම තමයි. මේ තියෙන මේ පේනවනේ මගේ මූණේ මේ අනිත් එක මගේ මූණ ගොඩක් මූණ මේ ඇල්ලුවම හරිම සිනිඳුයි මේ. මේකප් එකක් හරි ෆවුන්ඩේෂන් එකක් හරි එහෙම නැත්නම් BB ක්‍රීම් එකක් එහෙම ගෑවහම මූණ හරිම මේ අර කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. මූණේ තැන් තැන් වල නිකන් කුඩු කුඩු වගේ හිටින්නෙත් නැහැ. ලස්සනට හිටිනවා මූණේ. මේ පේනවනේ මේ කැලර දැන් ටික ටික මැකිලා යන්නේ. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. මොකද මේක මේ ලොකුවට වලක් වගේ කළු වෙලා තිබුණේ. ඉතින් ඒක වෙනමම පේනවා. මේකප් එකක් දැම්මත් වැඩක් නැහැ. කොහොමවත් යනකොට හැමෝම අහනවා මොකද මූණට වෙලා තියන්නේ එහෙම කියලා. ඉතින් ඒ හින්දාම තමයි මම මේ වගේ ප්‍රොඩක්ට් එකක් අරගෙන ගෑවේ. අනිත් එක තමයි අපි ලොකු සල්ලියක් දීලා මොනවා හරි දෙයක් මේ ගන්නවා කියන එක නෙමෙයි. අපි හැමෝටම සල්ලි නැහැනේ ලොකු දේවල් පාවිච්චි කරන්න. ඒ හින්දා තමන්ගේ අතේ තියෙන මුදලට හරියන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕන. අපි හැමෝම ලස්සන වෙන්න ආසයි. අන්න මේකේ බොක්ස් එක මෙන්න මේ බොක්ස් එක තියෙන්නේ. තමයි ඔරිජිනල් බොක්ස් එක. ඔයාලට මේක ගන්න පුළුවන්. මම පේජ් එක දාන්නම් කියලා කිව්වනේ. ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. ඉතින් මම ඔයාලට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මේකෙන් වටිනා දෙයක් ඔයගොල්ලෝ ගත්තා නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා මට අනිවාර්යයෙන්ම කියන්න. මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට ඉක්මනින්ම එන්නම්. එහෙනම් ඔයාලා එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.